විදුලිය නොතිබුණු නිසා දවස් කිහිපයක් ශීතකරණය එක දිගට ඕෆ් කරලා තියන්න වුණා නම් ඊට පස්සේ ශීතකරණය ඔන් කරාට පස්සේ ඇතුලෙන් හරිම ගඳක් එනවා. ඉතින් ඒ ගඳ නැති කරන්න පුංචි විසඳුම් කිහිපයක් තමයි මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. මේ තියෙන්නේ පොල් කටු අඟුරු. පොල් කටු අඟුරු මේ වගේ භාජනයක දාලා ශීතකරණය ඇතුලෙන් දවසක් දෙකක් වගේ තියලා තියන්න. මේ විදිහට පොල් කටු අඟුරු ශීතකරණය ඇතුලේ තිබ්බම ශීතකරණයෙන් එන අමුතු සැර ගඳ ගතිය අඩු වෙලා යනවා. ඊළඟට තවත් කරන්න පුළුවන් දෙයක් තමයි මේ තියෙන්නේ බේකින් සෝඩා. ආප සෝඩා කියලා කියන්නේ. මෙන්න මේ බේකින් සෝඩාත් පුංචි භාජනයක තේ හැඳි දෙකක් වගේ දාලා ශීතකරණයේ ඇතුලෙන් තියලා තියන්න. එහෙම නැත්නම් ශීතකරණයේ දොරේ දාලා තියන්න. මේ විදිහට බේකින් සෝඩා ශීතකරණයේ තියලා තිබ්බම ශීතකරණයෙන් එන අමුතු ගඳ ගතිය සැර ගතිය නැති වෙලා යනවා. ඒ වගේම මේ තියෙන විනාගිරි. විනාගිරියකට දෙහි බින්දු කීපයක් දාලා මම දෙහිලෙල්ලත් ඒකටම දාගන්නවා. මේ විදිහට දාලා ශීතකරණයේ ඇතුලෙන් තියන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.